හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි වීඩියෝ එක ගේන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර අමාරුයි කියලා කියපු කට්ටිය වෙනුවෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එක බලන ඔයාලටත් මොකක් හරි පාඩමක් අමාරුයි නම් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් කරගන්න අමාරුයි නම් ඒ පාඩම ඒ ප්‍රශ්නය අපිට කමෙන්ට් කරන්න නැත්තම් 076 583 60 54 අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. අපි අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරනවා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝ එකට යමු. ඔයාලා ගාව දැනටමත් ප්‍රශ්නේ තියෙනවා. මම කලින් දාලා තියෙනවා පෝස්ට් එකක්. මේ ප්‍රශ්නේ තමයි අපි ඊළඟ වීඩියෝ එකකින් ගේන්නේ කියලා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නෙට කොහොමද අපි උත්තර ලියන්නේ කියලා. මේකේ කියලා තියෙනවා නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුව ඒකාකාරීව තරණය වෙලා තප්පර 5ක් ඇතුළතදී 10 ms ඍණ එකක ප්‍රවේගයක් ලබා ගන්නවා. තවත් තප්පර 10ක් ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරලා ඊට පස්සේ තවත් තප්පර 10ක් ඇතුළතදී ඒකාකාරව මන්දනය වෙලා නිශ්චල වෙනවා. පළවෙනි ප්‍රශ්نين අහන්නේ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. මෙහෙම ප්‍රශ්නයක් ආපු ගමන් ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ දිග ඡේදයක් විදිහට තියෙන ප්‍රශ්න ඔයාලට පැහැදිලි විදිහකට කොහෙන් හරි ලියා ගන්න ඕනේ. අපි මේ විදිහට ලියමු. නිශ්චලතාවයෙන් ගමන අරඹනවා කියලා කියන්නේ ගමන අරඹන අවස්ථාවේදී කාලය වෙන්නේ බිඳුවයි. ඒ වෙනකොට ප්‍රවේගය වෙන්නේ බිඳුවයි. ඊට පස්සේ කියනවා ඒකාකාරීව තරණය වෙලා මෙයා යනවා තප්පර 5. තප්පර 5ක් ගිහිල්ලා එතකොට මෙයාගේ ප්‍රවේගය වෙනවා 10යි ms ඍණ 1ක්. තප්පරයට මීටර් 10යි. මේ වෙලාවේදී කාලය වෙන්නේ 5යි. ඊට පස්සේ මොකද කියන්නේ? ඒ ප්‍රවේගයෙන්ම තවත් තප්පර 10ක් ගමන් කරනවලු. මෙයා යනවා තව තප්පර 10ක්. එතකොට කාලය වෙන්නේ මෙතන 5යි. මේ ගියපු 10යි ඔක්කොම තප්පර 15යි. 15 වෙදිත් මෙයාගේ ප්‍රවේගය 10යි ms ඍණ 1ම තමයි. ඊළඟට කියනවා තවත් තප්පර 10ක් ඇතුළතදී ඒකාකාරව මන්දනය වෙනවලු. මෙයා යනවා තව තප්පර 10ක්. මේකෙදි වෙන්නේ මන්දනයක්. මන්දනය වෙලා අවසානට නිශ්චල වෙනවලු. නිශ්චල වෙනවා නම් එයාගේ ප්‍රවේගය බිඳුවට වෙනවා. මෙතන 15යි. තව තප්පර 10ක් ගිහපුවම මෙතනදී කාලය 25යි. මේ විදිහට සටහන් කරගත්තාම අපිට ආපහු අරක කියව ඉන්න දෙයක් නැහැ. කෙලින්ම ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඔයාලා දන්නවා ප්‍රස්ථාරයක් කියපුවාම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් අපි y අක්ෂයට දාන්නේ ප්‍රවේගය, x අක්ෂයට දාන්නේ කාලය. එතකොට මේ පැත්තට කාලය මයින්නේ තප්පර වලින්. මේ පැත්තට ප්‍රවේගය මයින්නේ තප්පරයට මීටර් වලින්. මේ දෙක දාගත්තට පස්සේ අපි දැන් දන්නවා මෙන්න මේ ටික තමයි අපිට ලකුණු කරන්න තියෙන්නේ. මේකේ තියෙන විදිහට අපිට මේක බෙදා ගන්න ලේසි. මේ පැත්තට කාලයනේ. කාලය ගිහින් තියෙන්නේ 5, 15, 25. ඒක නිසා අපිට මේක පහේ කොටස් වලට බෙදාගත්තා නම් ලේසි. අපි මෙහෙම බෙදා ගන්න ඕනේ. 5, 10, 15, 20, 25. 25ට එනකම් විතරයි අපිට තියෙන නිසා 25ට එනකම් ගත්තාම ඇති. ප්‍රවේගය ගත්තොත් එහෙම උඩරිම ගිහින් තියෙන්නේ 10යි. ඒක නිසා අපිට මේකත් 5, 10 ඔය විදිහට බෙදා ගන්න පුළුවන් මෙතන බිඳුව. හරිද? ඊළඟට අපි මේ ටික මේකේ ලකුණු කරගන්නවා. බලන්න. කාලය බිඳුව වෙනකොට ප්‍රවේගය බිඳුවයි. ඒ කියන්නේ මෙතන. ඊට පස්සේ යනවා කාලය 5 වෙනකොට ප්‍රවේගය 10යි. කාලය 5 වෙනකොට ප්‍රවේගය 10යි. මෙතන. ඊළඟට කාලය 15 වෙනකොටත් ප්‍රවේගය 10මයි වෙනස් වෙලා නැත. මේ බලන්න කාලය 15යි ප්‍රවේගය 10යි. මෙතන. ඊළඟට කාලය 25 වෙනකොට ප්‍රවේගය ආපහු බිඳුව වෙලා. කාලය 25 වෙනකොට ප්‍රවේගය බිඳුව වෙලා. දැන් අපිට තියෙන්නේ මේ ප්‍රස්ථාරය ආපු ලක්ෂ ටික යා කරගන්න. දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික ලියලා ඉවරයි. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි ඇඳලා ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ කියනවා වස්තුවේ ආරම්භක ප්‍රවේගය කොපමණද? මේ වස්තුව චලනය වෙන්න පටන් ගන්නෙ මෙතනින්. එහෙනම් ආරම්භක ප්‍රවේගය තියෙන්න ඕනේ මෙතන. මෙතන ප්‍රවේගය බිඳුවයි. මේ පළවෙනි එකට උත්තරේ. දෙවෙනි එකට උත්තරේ එහෙනම්
බිඳුවයි. ඒකක දාන්නම ms ඍණ 1. ඊළඟට අහනවා වස්තුව ලබාගත්තු උපරිම ප්‍රවේගය කොපමණද? මේ බලන්න. ප්‍රවේගය අක්ෂය තියෙන්නේ මේක. අක්ෂය උපරිම තැනට ගිහින් තියෙන්නේ මෙතනින්. එහෙනම් ලබාගෙන තියෙන උපරිම ප්‍රවේගය 10. ඒ කියන්නේ මේකට උත්තරේ තප්පරයට මීටර් 10. ඊළඟට අහනවා පළමු තප්පර 5 තුලදී ත්වරණය කොපමණද? පළමු තප්පර 5 කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කාලය. මෙන්න මේ කෑල්ලේදී ත්වරණයක් වෙලා තියෙනවා. ඒ ත්වරණය කොච්චරයිද කියලා අහනවා. ඒක කොහොමද හොයන්නේ? ත්වරණය හොයන සමීකරණයක් තියෙන්නේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියලා කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. එතකොට අපි ත්වරණය හොයනවා. මෙතන y ගේ ඉන්නේ 10 ඍණ බිඳුව. ඒ කියන්නේ 10යි. බෙදනවා x ඛණ්ඩාංක වෙනස ඉන්නේ 5 ඍණ බිඳුව. ඒ කියන්නේ 5යි. 10 5න් බෙදපුවාම උත්තරේ 2යි. ඒකකය ms ඍණ 2. ඊළඟට අහනවා වස්තුව ඒකාකාර ත්වරණයෙන් ගමන් කරපු දුර. ඒකාකාර ත්වරණය තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනකන් තියෙන දුර තමයි ඒකාකාර ත්වරණයෙන් ගමන් කරලා තියෙන්නේ මෙන්න මේ කියන දුර. මේ දුර හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි අපිට කියන්න පුළුවන් මේ දුර හොයාගන්න සමීකරණයකට දාන්න පුළුවන් මෙයාගේ මධ්‍යක ප්‍රවේගය හොයලා එයාට ගත වුණු කාලයෙන් ගුණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ එන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලත් මේක කරන්න පුළුවන්. ඉතින් මට නම් ලේසිම ක්‍රමය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන එක. මම ඔයාලට ක්‍රම දෙකම කියලා දෙන්නම්. මෙන්න බලන්න මේ එක ක්‍රමයක්. මෙතන දුර සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ බලන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි දෙකෙන් එකයි ආධාරක පාදය ගුණ කරනවා ලම්බ උසෙන්. එතකොට දෙකෙන් එක හැමම තියෙනවා. ආධාරක පාදය වෙන්නේ මේක. බිඳුවේ නම් පාට කියන්නේ එතනට එන්නේ 5යි. ලම්බ උස තියෙන්නේ බිඳුවේ නම් 10ට. ඒ කියන්නේ 10යි. එතකොට දෙකට 10 කපන්න පුළුවන් 5යි සමානයි 5 25යි මීටර. දෙවෙනි ක්‍රමයක් අපි ගත්තොත් එහෙම දෙවෙනි ක්‍රමය තමයි මෙයාගේ මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය. දුර සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කරනවා කාලය. එතකොට මධ්‍යක ප්‍රවේගය වෙන්නේ මෙයාගේ මුලින් තිබිලා තියෙන බිඳුවයි. අවසාන වෙනකොට 10යි. බිඳුව ධන 10 බෙදනවා දෙකෙන්. බලන්න. බිඳුව ධන 10යි කියන්නේ 10යි. බෙදීම 2 ගුණ කරනවා කාලය මෙයාට ගියේ තප්පර 5යි. ඒත් අපට අර උත්තරේම ගන්න පුළුවන්. මේකට මේක කැපුණාම 5යි 5 25යි මීටර. හරි. ඊළඟට කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළපු දුර. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේකත් අපිට අර කියපු ක්‍රම දෙකෙන්ම හොයන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි අරයාගේ වර්ගඵලය හොයන එක. මෙතන තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. මෙයාගේ වර්ගඵලය. පළවෙනි ක්‍රමය එනවා දුර සමානයි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඒක දැම්මොත් එහෙම ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ දිග ගුණ කරනවා පළල. මෙතන බැලුවොත් මේ පැත්තට දිග 5 ඉඳලා 10 15 කියන්නේ 10යි පළල 10යි.
මම ඍජු කෝණාශ්‍රයක් කිව්වට මෙතෙන්ට එන්න ඕනේ සමචතුරස්‍රයක්. මොකද දෙපැත්තම සමානයි. එතකොට 10 වරක් 10 එන්නේ 100යි ඒකකය මීටර. දෙවෙනි ක්‍රමෙත් අපි බැලුවොත් එහෙම දුර සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය. එතකොට මෙතන මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගයේ ධන අවසාන ප්‍රවේගයේ බෙදීම 2. ආරම්භක ප්‍රවේගයේ අවසාන ප්‍රවේගය දෙකම 10යි. එතකොට මෙතෙන්ට එන්නේ 10 ධන 10. බෙදනවා 2කින් ගුණ කරනවා කාලය 10යි. එතකොට බලන්න 10යි 10යි 20යි 20 දෙකෙන් බෙදපුවාම 10යි. මෙතන ගුණ කිරීම 10යි. ඒත් අපට අර උත්තරේම එනවා 100යි මීටර. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ වස්තුවේ මන්දනය කොපමණද? මන්දනය වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ත්වරණය වගේම තමයි මන්දනය හොයන්නෙත් මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණයෙන්. අංකය 7 මන්දනය හොයනවා. එතකොට මෙයාගෙත් ගන්නවා y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනස. y කණ්ඩාංක වෙනස වෙන්නේ මෙයාගේ 10 ඉඳලා බිඳුවට. 10 ඍණ බිඳුව 10යි. බෙදීම x කණ්ඩාංක වෙනස මෙතන 25 ඍණ 15. ඒකත් 10යි. එතකොට 10න් 10ක් බෙදපුවාම උත්තරේ 1යි. මන්දනේ ms ඍණ 2යි. ඊළඟට අපෙන් අහනවා මන්දනෙන් ගමන් කරපු දුර කොච්චරයිද? මන්දනෙන් ගමන් කරන්නේ මෙන්න මේ කෑල්ල. දුර හොයන්න මේක හෙව්වා වගේම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා පුළුවන්. නැත්නම් මධ්‍යක ප්‍රවේගයේ බෙදීම 2කින් පුළුවන්. අපි කලින් ඒවා ඔක්කොගෙම ක්‍රම දෙකටම හෙව්ව නිසා මේකෙත් ඒ විදිහටම කරමු. බලන්න දුර සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය පළවෙනි විදිය. ත්‍රිකෝණයක් කියන්නේ දෙකෙන් එකයි ආධාරක පාදය ගුණ කරනවා ලම්බ උසින්. දෙකෙන් එක ඒ විදිහටම දැම්මා. මෙයාගේ ආධාරක පාදය වෙන්නේ මෙන්න මේ කෑල්ල. 25න් 15ක් කියපුවාම 10යි. ලම්බ උස එන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒත් 10යි. මේකට කපන්න පුළුවන් අපිට 5 10 50යි මීටර. දෙවෙනි ක්‍රමෙත් බැලුවොත් එහෙම මේකෙන් එන්නේ දුර සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කරනවා කාලයෙන්. සමානයි මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ මෙයාගේ ආරම්භක ප්‍රවේගය ධන අවසාන ප්‍රවේගයේ බෙදීම 2යි. ආරම්භක ප්‍රවේගය 10යි අවසාන ප්‍රවේගය 0යි බෙදීම 2යි 10 බෙදීම 2යි. ගුණ කරනවා කාලය 10යි. මේකත් අර විදිහටම කපනවා 10 වරක් 5 50යි මීටර උත්තරේ එනවා. ඊළඟට අපෙන් අහනවා වස්තුව ගමන් කරපු මුළු දුර කොච්චරයිද කියලා. මුළු දුර කියන්නේ අපි මේක හොයාගත්තා මේක හොයාගත්තා මේක හොයාගත්තා. දැන් අපිට පුළුවන් එහෙනම් මුළු දුර හොයාගන්න. අපි මේ කෑල්ලේ දුර හොයාගත්තා 25යි මීටර. දෙවෙනි කෑල්ලේ දුර හොයාගත්තා 100යි මීටර. තුන්වෙනි කෑල්ලේ දුර දැන් හොයාගත්තා 50යි මීටර. දැන් මේ තුනම එකතු කරා නම් අපිට ගමන් කරපු මුළු දුර හොයාගන්න පුළුවන්. බලන්න. ප්‍රශ්න අංකය 10. මෙයාගේ මුළු දුර සමානයි 25 එකතු කරනවා 100 එකතු කරනවා 50.
කීයද? 175 මීටර්. ඊළඟට අවසාන ප්‍රශ්නේ අහනවා වස්තුව ගමන් කළපු මුළු දුර ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලයට සමානයි කියලා පෙන්වන්න කියලා. මේ බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලය කියන්නේ මේක ප්‍රස්ථාරය හැදලා තියෙන ට්‍රපීසියම. ට්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඒ විදිහට අපි හොයලා ට්‍රපීසියම වර්ගඵලය 175ක් ආවනම් මේක හරි. අපි හොයලා බලමු. අවසාන ප්‍රශ්නේ මුළු දුර සමානයි ට්‍රපීසියමේ වර්ගඵලය. ට්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව බෙදනවා දෙකෙන් ගුණ කරනවා ලම්බ උසින්. එතකොට බලන්න සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙක කියන්නේ මෙයයි මෙයයි. මෙයාගේ තියෙනවා 5 ඉඳන් 15 වෙනකන් ඒ කියන්නේ 10යි. මෙයාගේ තියෙන්නේ 0 ඉඳන් 25 වෙනකන් ඒ කියන්නේ 25යි. එතකොට එන්නේ එහෙනම් 10 ධන 25 බෙදනවා දෙකෙන් ගුණ කරනවා ලම්බ උස. මෙයා ගිහින් තියෙන උපරිම උස 10යි. ගුණ කිරීම 10. හරි. දැන් මේක සුළු කරලා එන උත්තරය අර උත්තරයට සමානයිද කියලා බලමු. මේ බලන්න 2යි 10යි කපන්න පුළුවන්. 10යි 25යි එකතුව 35යි. 35 ගුණ කරනවා 5න්. 5 වරක් 5 25න් 5 දැම්ම 2ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 2යි 17යි. දැන් අපි ගාන හදලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට චුට්ටක් හරි වැදගත් වුණා නම් අපිට ලයික් එකක් දාන්න. ඒ වගේම මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් නැත්නම් විද්‍යාවේ හරි ගණිතේ හරි ඔයාලට අමාරු පාඩමක් අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.